සතියෙන් සතිය ප්ලෑන් කරගන්න පුළුවන් නිව්ිය ගේම් ප්ලෑන් එක සොලිට් ගේම් ප්ලෑන් එකක් ඔන්න අද අපි ඔබට යෝජනා කරනවා රයිට් වැඩි වටන්ගවුද මහිතන්න මේක 360 ඩිග්‍රීස් අංශක 360කින් මනුස්සයකුට දියුණු වෙන්න පුළුවන් ඒරියා 7. ගොඩාක්කාගේ තියෙන වීක්නස් එක තමයි කම්මැලිකම. මේකට අත ගැහුවට කරන්න කම්මැලි. කරන්න තේරෙන්නේ නැහැ. තේරුණත් කරන්න ඇඟට එන්නේ නැහැ. ආදායම වැඩි කරනවා කියලා හරියන්නේ නැහැ. හරි ආදායම ලක්ෂය ඉඳලා ලක්ෂ තමාට ගෙනියනවා. ස්පෙસિෆික්. ඊළඟට මේක මෙෂර් කරන්න පුළුවන්. එතකොට මේ දේ හදාගෙන ඔයාට පුළුවන්කම තියෙන්න ඕන මේක ඔයාට හැම වෙලේම පේන තැනක තියන්න. අයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා 2026 එසේ වේවානේ නිලෙන් එසෙන් වේවා ජය වේවා නේ. ජය වේවා. ඉතින් පහුගිය එපිසෝඩ් එකෙන් අපි පහුගිය එපිසෝඩ් එක කියන්නේ දැන් සති දෙකක් විතර කලින් අපි අන්තිම එපිසෝඩ් එක දැම්මේ. අපි ඔබට අදහස දුන්නා අපි ඊළඟ එපිසෝඩ් එක වැටෙන්නේ ජනවාරි 1 වෙනිදා කියලා. හරියටම අද අපිත් වාසනාවන්තයි. ඉතින් අද දවසේදී බ්‍රහස්පතින්දාවක් ආවා. ඉතින් අපේ එපිසෝඩ් එක අද දවසේ YouTube එකේ පැලවෙන එකට. අපි මාස 7ක් කතා කරපු දේවල් ප්‍රායෝගිකව භාවිතා කරන්නත් පහුගිය අවුරුද්ද තුල ඔබට අවස්ථාව ආවා. අපි එමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගන්න කියලා කිව්වා. අපි ජීවිතයට සහ ඔබේ දේපල වලට ඉන්ෂුරන්ස් දාගන්න කියලා කිව්වා. ඒවා තිබ්බනම් කොච්චර වටිනවද කියලා තිබුණා නම් මේ වෙලාවේ කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ඔබට හිතන්න අවස්ථා ඉන්නේ නැති ඔබ අතරින් යම් පිරිසකට. ඒ නිසා මේ කතා කරපු දේවල් ප්‍රායෝගිකව භාවිතා කරන්න ඔබට අවස්ථාවක් ආවා වගේම ඊටත් වඩා ප්‍රායෝගිකව අපි තියරි සෑහෙන කතා කරානේ. තියරි උඩටම කතා කරලා තියෙන්නේ. ඉතින් සොලිඩ් එකටම කතා කරලා බලගන්නේ මේ මිනිස්සෙකුට අපේ කාට හරි කෙනෙකුට දැන් ජීවත් වෙන්න අවශ්‍ය කරන බේසික් ෆයිනෑන්ෂල් ලිටරසි එක අපි දීලා තියෙනවා. ඒක තියරටිකලි දීලා තියෙනවා. එතකොට දැන් ඕනම කෙනෙක්ට අපේ පහුගිය එපිසෝඩ්ස් මම හිතන්නේ 30 ගාණක් තියෙනවා නේ. ඒ 30 ගාණ හරියට බැලුවා නම් ඔයාට 0 ඉඳලා ඔයා කොහොමද ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක මේන්ටේන් කරලා අර ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන එකට යන්නේ කියන තියරි එක දැන් ඔයා ගාව තියෙනවා. ෆවුන්ඩේෂන් එක තියෙනවා. අපි දැන් එතනින් එහාට මේ වැඩේ පටන් ගමු. දැන් ඉතින් අපිට නාස්ති කරන්න කාලයක් නැහැ. මේ අවුරුද්ද අපි කොහොම හරි වැඩේ ගොඩ දාගමු. 2026. අපි යෝජනා කරනවා ඔබට අද දවසේදී අපි නිව් ඉයර් ගිෆ්ට් එක කිව්වොත් හරි මේ වැඩේ. අපි ඔබට යෝජනා කරනවා 2026 මේ අලුත් අවුරුද්ද සඳහා අදින් උදා වෙන මේ අලුත් අවුරුද්ද සඳහා නිව් ඉයර් ගේම් ප්ලෑන් එකක්. සතියෙන් සතිය ප්ලෑන් කරගන්න පුළුවන් නිව් ඉයර් ගේම් ප්ලෑන් එකක්. ඔබේ ප්‍රෝග්‍රෙස් එක බලන්න පුළුවන් විදි සහිතව ඔබේ අපේක්ෂාවන් ඇතුළත් කරන්න පුළුවන් අවස්ථාවන් සහිතව සොලිට් ගේම් ප්ලෑන් එකක් ඔන්න අද අපි ඔබට යෝජනා කරනවා. රයිට්. වැඩේ පටන් ගමුද? වැඩේ පටන් ගමු අපි දැන් ඒක මම හිතන්නේ සුබ වෙලාව. ඉතින් වැඩේ පටන් ගමු. ඔව්. එහෙනම් නිලන මෙතන පැහැදිලි කරන නිව් ඉයර් ගේම් ප්ලෑන් එක A to Z මොනවද මේකේ අන්තර්ගතයන් සහ කොහොමද මේක ඔබේ එළමෙන අවුරුද්ද සඳහා මේ එළඹුණු අවුරුද්ද සඳහා ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක බලාගන්න ඔලුවට දාගන්න මේකත් එක්ක අලුත් අවුරුද්දේ ගේම් එක අපි සුපිරියටම ප්ලෑන් කරගමු. දැන් මේ ප්‍රැක්ටිකල් ගේම් ප්ලෑන් එකක්. ඒ කියන්නේ 2026 අවුරුද්දේ කොහොමද ගොඩ යන්නේ කියන ගේම් ප්ලෑන් එක හදාගන්නකොට පළවෙනි දේ තමයි හිතාගන්න ඕන මම මේකේ මට කියලා අයිඩෙන්ටිටි එකක් ක්‍රියේට් කරගන්න ඕන. කියන අයිඩෙන්ටිටි එකක් කියලා කියන්නේ මෙන්න මේම. දැන් හැමෝම හිතනවා දැන් ජනවාරි 1 වෙනිදා ෆස්ට් වීක් එකේ ජිම් එකට යන්න ඕන. බර අඩු කරගන්නවා. හැබැයි එහෙම හිතන්න නැතුව හිතන්න ඕනේ මම සෞඛ්‍ය සම්පන්න මිනිස්සෙක් වෙනවා. ඒක අන්න එහෙම අයිඩෙන්ටිටි එකක්. ඒ කියන්නේ මට මේක දිගු කාලීනව මේක කරන්න ඕන දේ තමයි වැදගත් වෙන්නේ. මම බර අඩු කරනවා කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ අවුරුද්ද මුල? එතකොට ඔයා ස්කේල් එක තියාගෙන බර කිර සතියක් දෙකක් විතර යනකොට ඔයාගේ බර අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ ඔයා නැවතත් කන්න පටන් ගන්නවා. එහෙම නැතුව මම බර අඩු කරගන්නවා කියලා හිතන්නේ නැතුව මම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා හිතුවොත් එහෙම ඔයාට මේක දිගටම කන්ටිනියු කරන්න පුළුවන්. ඒක ප්‍රධාන කාරණා. ඒතකොට අපි ඔක ආදේශ කරොත් එහෙම මූල්‍ය සාවරත්වයට මම මගේ ආදායම වැඩි කරගන්නවා කියලා හිතන්නේ නැතුව මම ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් එකක් ක්‍රියේට් කරගන්නවා. මම මූල්‍යමය වශයෙන් ස්වාධීන වෙනවා. අන්න ඒ වගේ Tamanට ලොකු ලොන්ග් ටර්ම් ඔබ්ජෙක්ටිව් එකක්. ඒක ක්‍රියේට් කරගත්තා නම් වැඩේ කන්සිස්ටන්ට්ලි කරන් යන්න පුළුවන්. අර අපි කියපු දේ අපි හැම වෙලේම අපි මොටිවේට් කරන්නේ ඔයාලව පුළුවන් තරම් එක දිගට යන අර එකපාර එන මොටිවේෂන් එකකට වඩා කන්සිස්ටන්ට්ලි ඇප්ලයි කරන්න දෙයක්. එතකොට පළවෙනි කාරණේ බර අඩු කරගන්නව නෙමෙයි මම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා.
මම ආදායම් වැඩි කරගන්නව නෙමෙයි මම ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් එකක් හදාගන්නවා. අන්නේ කියන ලෝන් ටර්ම් අයිඩෙන්ටිටි එක තමයි යන්න ඕන. හරිද? දැන් එතකොට ඔයා අයිඩෙන්ටිටි එකක් හදාගෙන ලෝන් ටර්ම් හිතාගත්තා මම සෞඛ්‍ය සම්පන්න වෙනවා කියලා මම ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා කියලා. ඔයා හිතමුකෝ මේ ඔයා කියලා. රයිට්. මේ තමයි සමට්. හරිද? ඔයා තමයි සමට්. ඔයාට අලුත් අවුරුද්දට මම හිතන්නේ කාරණා 4ක් වෙනුවෙන් ඔයාගේ බේසික් ටාගට්ස් තියාගත්තා නම් හරි. නිව් ඉයර් එකට කාරණා 4ක්. පළවෙනි කාරණේ තමයි අපි ඔයාට අරන් එනවා වෙන දේවල් නෙමෙයිනේ. ඩිස් බ්‍රේන් එක තියෙන්නේ මේකටනේ. මොනවද? ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි. ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි and independence. ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි, ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් නැත්තම් මූල්‍ය ස්වාධීනත්වය. ඒක එකක්. ඔයාට එක පේස් එකක් තියෙන්න ඕන ඔන්න ඕක. ඊළඟට අපි දෙවනියට කියන ඔයාගේ health and fitness. health and fitness. health and fitness. දැන් මිනිස්සෙක් වුණාම අනිවාර්යයෙන්ම ඔයා ෆිට් එකකින් ඉන්න බෑ මොන දේ කරන්නත් නේ. අපි ජීවත් වෙලා ඉන්න බෑ. එතකොට health and fitness එකත් ඔයාට 2026 අවුරුද්දේ තියෙන මේන් ගෝල් එකක් වෙන්න ඕන. health and fitness. තුන්වෙනි එක තමයි අපි අර අනිත් කියන හැම වෙලේම කියන එක තමයි skill building. skill building. මොකද skill building තමයි මිත්‍රවරුනි ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එකයි ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් එකයි දෙකම ඔයාට ලැබෙන්නේ අලුතෙන් ස්කිල්ස් හදාගත්තොත් විතරයි. ස්කිල් බිල්ඩිං මොනවද ඔයාගේ ජීවිතයට 2026 අවුරුද්දේ ඔයා අලුතෙන් ගේන ස්කිල්ස් හැකියාවන් ප්‍රගුණතාවයන් මොනවද? හතරවෙනි එක අපි කතා කරනවා රිලේෂන්ෂිප්ස්. මතකනේ? ඔයාලට අපි වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරා අපි අර ඩ්‍රයිව් බයි ෂෝ එකේදී අපි කතා කරා ලිවරේජ් කියලා කන්සෙප්ට් එක. අපි ලිවරේජ් කන්සෙප්ට් එක කතා කරා මතකනේ? ලිවරේජ් කන්සෙප්ට් එකේදී අපි කිව්වා කොහොමද ඔයා ගාව තියෙන රිලේෂන්ෂිප්ස් සම්බන්ධතාවයවල් ඔයාගේ තියෙන නෙට්වර්ක් එක අපි ගොත් එම කනෙක්ෂන්ස් මිනිස්සු අඳුරා ගැනීම ඒ මිනිස්සු අඳුරගන්න එක තුලින් කොහොමද රිලේෂන්ෂිප්ස් බිල්ඩ් කරගන්නේ ඒ රිලේෂන්ෂිප්ස් බිල්ඩ් කරගෙන කොහොමද ඒව හරහා අලුත් අවස්ථා හදාගන්නේ අන්නේ ලිවරේජ් කියන එක කරගන්නේ කොහොමද මේ රිලේෂන්ෂිප්ස් වලින් කාට හරි මේක මතක නැත්නම් ගිහිල්ලා අපේ ඩ්‍රයිව් බයි වීඩියෝ එකේ තියෙන කොහොමද ලිවරේජ් හරහා රිලේෂන්ෂිප් බිල්ඩ් කරගන්නේ කොහොමද කියලා බලන්න. ඒතර 2026 අවුරුද්දේ ඔයාට තියෙන තව ගෝල් එකක් තමයි තමන්ගේ දැනට ඉන්න නෙට්වර්ක් එක. ඔයා අඳුරන කට්ටිය දැනට ඔයාට ඔයා වෙනුවෙන් වැඩ කරන ඔයාට කනෙක්ෂන්ස් තියෙන කට්ටියට අමතරව තව කොහොමද අපි මෙතනින් එහාට මිනිසුත් එක්ක කනෙක්ෂන්ස් හදාගන්නේ. මොකද මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. තව කනෙක්ෂන්ස් රිලේෂන්ෂිප්ස් බිල්ඩ් කරගෙන යන්න ඕන වැඩක්. එතකොට 2026 අවුරුද්ද ලොකු සීන් එකක් නැහැ. ලොකු කතන්දරයකුත් නෑ. මෙන්න මේ පිලර්ස් 4 මත තමයි ඔයාගේ සම්පූර්ණ ගේම් එක යන්නේ. අර රවි ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ගේම් ප්ලෑන් එක දුවන්නේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි, ඉන්ඩිපෙන්ඩන්ස්, මූල්‍ය ස්ථාවරත්වය ගන්න ඕන. දෙවෙනි එක හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් මොනවා කරන්නත් ඔයා ෆිට් එකේ ඉන්න ඕන. ඔයාගේ අපි කියනවා ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් තියෙන්න ඕන. ඊළඟ එක ස්කිල් බිල්ඩින්. ඔයා අලුත් ස්කිල්ස් මොනවද 2026 ගන්නේ? ඊට පස්සේ මොනවද ඔයා අලුතෙන් නෙට්වර්ක්ස්, රිලේෂන්ෂිප්ස් අලුත් කනෙක්ෂන්ස් කොහොමද හදාගන්න කියන එක තමයි ඔය පිලර්ස් 4 තමයි ඔයා දුවන්න ඕන 2026 අවුරුද්දේ. එතකොට කොහොමද මේක දැන් ප්‍රැක්ටිකලි ඔයා රෝල් අවුට් කරන්නේ? අපි ගමු පළවෙනි එක. ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි and independence. The financial stability and independence කියන්නේ දැන් හිතන්න ඔයාගේ දැන් ආදායම කීයද? මාසෙට ලක්ෂ 2යි, මාසෙට ලක්ෂ 3යි, ලක්ෂ 10යි මාසෙට. හරි. ඒක කොහොමද අපි තව 120ක් ඉදිරියට අරන් යන්නේ? 120ක් උඩට පුෂ් කරගන්නේ. මේක 120ක් ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක අපි ආදායම වැඩි කරගන්න නම් 120ක් උඩට පුෂ් කරගන්න නම් සමහර වෙලාවට අමතර ආදායමක් ක්‍රියේට් කරන්න වෙයි. අමතර ආදායමක් ක්‍රියේට් කරනකොට ඔයා කොහේ හරි තැනක දැන්ට ජොබ් එකක් කරපු එක්කෙනෙක් නම් ඔයාට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔයාට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ එක්ස්පීරියන්ස් එක විකුණන්න. සමහර වෙලාවට මේ එක්ස්පීරියන්ස් එක විකුණන්න ඔයාට ප්‍රයිවට් කන්සල්ටින් පටන් ගන්න පුළුවන්. ඔයා කොහේ හරි දැන්ට වැඩ කරන ටෙක්නීෂියන් කෙනෙක් නම් ඔයාට ප්‍රයිවට්ලි ඔයාට පුළුවන් වැඩ පටන් ගන්න. එතකොට ඉතින් පොඩ්ඩක් තමන්ගේ නිදාගන්න වෙලාවෙන් තමන් අර පොඩක් රිලැක්ස් එකේ ඉන්න වෙලාවෙන් වෙලාවක් කැප කරලා
ඔයාට ඔයාගේ සයිඩ් හසල් එක සයිඩ් බිස්නස් එක ඩිවලොප් කරන්න ඒ වෙලාව පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ඔයාට ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක ගන්න 10% 20% 30% කොහොමද තමන්ගේ ආදායම් වැඩි කරන්න කියලා හදාගන්න ගෝල් එක. එතකොට ඒක එක. ගොඩක් වෙලාවට ඔයා දැනට ජොබ් එකක් කරන කෙනෙක් නම් කොහොමද සයිඩ් බිස්නස් එකක් පටන් ගන්නේ? ඔයාගේ බිස්නස් එකක් කරන කෙනෙක් නම් දැනට ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් කොහොමද අලුත් ප්‍රොඩක්ට් එකක් හදන්නේ? අලුත් ප්‍රොඩක්ට් එකක් අලුත් මාකට් එකකට යන්නේ. සමහර වෙලාවට ඔයාට ප්ලෑන් එකක් ගන්න පුළුවන් අලුත් ටවුන් එකක කොහොමද මං අවුට්ලට් එකක් දාන්නේ? නැත්නම් දැනට ඩිලිවරි කරන කෙනෙක් නම් තවත් අලුත් ලොරියක් දාන්නේ. තවත් අලුත් ඩිලිවරි ලොරි එකක් දාන්නේ. අන්න ඒ දේ හරහා තමන්ගේ දැනට තියෙන ආදායම 120කින් වැඩි කරගන්න ප්ලෑන් එක ගහගන්න ඕන. දෙවැනි කාරණේ හෙල්ත් ඇන්ඩ් ෆිට්නස්. හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් එකේදී මොනවද කරන්න පුළුවන්? ඔයාට පුළුවන් පොඩි ස්මාර්ට් වොච් එකක් අරගෙන ඔයාගේ දවසට ඔයා කොච්චර ස්ටෙප්ස් ප්‍රමාණයක් ඇවිදිනවද? මිනිස්සෙක් විදිහට දවසට ස්ටෙප්ස් 8000ක් 10000ක් 12000ක් ඒ ස්ටෙප් කවුන්ට් එකක් තියාගෙන දැන දවසට ඇවිදින ස්ටෙප්ස් ප්‍රමාණය වැඩි කරන්න. රයිට්? එහෙම නැත්නම් අපි ලොකුවට අපි කරන්න පටන් ගන්න එක තමයි ජිම් එකකට ගිහිල්ලා මෙම්බර්ෂිප් එකක් කරන් ජිම් මෙම්බර්ෂිප් එක තමයි ඉස්සෙල්ලම ගන්නෙ. හරි ජිම් මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා ඇවිදින්න පටන් ගන්න. කොහෙන් හරි පොඩියට හරි ස්ටාර්ට් කරන්න. හොඳම දේ තමයි තමන්ගේ දවසට ඇවිදින ස්ටෙප්ස් ප්‍රමාණය කවුන්ට් කරන්න. ඔයාගේ ෆෝන් එකේ ඇප් එකක් දාගන්න පුළුවන්, ස්මාර්ට් වොච් එකකට දාගන්න පුළුවන්. ස්ටෙප්ස් ප්‍රමාණය ස්ටාර්ට් කරන්න 8000කින් 10000 12000 ඔන්න ඔය විදියට තමන්ගේ ඇවිදින ප්‍රමාණය වැඩි කරන්න. එතකොට ඔයාට තේරෙයි වෙනදා ඔයා කරන වැඩවලට මීට වඩා එනර්ජි එකක් හම්බ වෙනවා. මොකද අපි මේ කරන හැම දෙයකම අපේ ඇඟේ තියෙන ඕන ඩ්‍රයිව් එක, එනර්ජි එක. ඔයගොල්ලෝ දැකලා තියෙ ඔය මේ ඇල්ෆා මේල්ස්ලා කියන්නේ. අර ඇල්ෆා පුද්ගලයෝ. ඇල්ෆා පුද්ගලයෝ ටිකක් අර ඩොමිනේටිං ටයිප් ඔෆ් කැරක්ටර්ස් නේ. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය වෙන දේ ලැබෙන්නේ ඒගොල්ලන්ගේ ඇඟේ එනර්ජි එක තියෙනවා. ටිකක් සිග්මා කට්ටියටත් එහෙමම තමයි. ඔයා මොන දේ කරන්නත් ඒ අවශ්‍ය එනර්ජි ස්ටාර්ට් කරගන්න. මම අපි කියන්නේ මේ අවුරුද්ද පොඩ්ඩක් වැඩිපුර ඇවිදින්න පටන් ගන්න. ස්ටාර්ට් කරා. සමහර වෙලාවට ඔයා ඔෆිස් එකේ යන්ට වැඩ කරන කෙනෙක් නම් ප්‍රැක්ටිකල් තින් රයිට්? ගෙදර ගියාම ඔයාට ඇවිදින්න හම්බෙන්නේ නැහැ. හරි ඔෆිස් එකේ ලන්ච් එක අරගෙන ඉවර වෙලා පොඩ්ඩක් ඔෆිස් එක වටේ ඇවිදලා. ඕකේ. එතකොට ඒ වෙලාවට ගොඩක් වෙලාවට විටමින් D හම්බ වෙනවා. මොකද විටමින් D ඌනතාවය දැන් ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. කට්ටිය ඔෆිස් එකෙන් එළියට බහින්නේ නැහැ. හරිද? එතකොට අන්න ඒ වෙලාවට ඔයාට පුළුවන් හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් එක පොඩක් ඇවිදින්න. නැත්නම් වැඩ ඉවර වෙලා දවසේ වැඩ ඉවර වෙලා පොඩ්ඩක් ඇවිදින්න පුළුවන් බස් වෝල්ට් එකට. එහෙම නැත්නම් කෝච්චිය යන එක්කෙනා නම් ඔයා කෝච්චියේ දැනට බහැපු ස්ටේෂන් එක තමන්ගේ ගේ ගාව ස්ටේෂන් එක නෙමෙයි. පුළුවන් නම් ඊට ඉස්සෙල්ලා ස්ටේෂන් එකේ බහැලා අර ස්ටේෂන් එකේ දුර ඇවිදින්න. බස් වෝල්ට් එකක් ඉස්සෙල්ලා බහැලා අර දුර ඇවිදින්න. කීයද තේරෙනවනේ? මොකද මේක සමහරලාට ජිම් එකකට නොගිහිල්ලාම ඔයාට පටන් ගන්න පුළුවන් වැඩක්. එතකොට අර අපි කරන ස්ටෙප්ස් ප්‍රමාණය වැඩි කරනවා. ගොඩක් වෙලාවට ඔෆිස් එක යනවා නම් රනින් ෂූස් දෙකක් බෑග් එකේ දාගෙන ගිහිල්ලා ඒකෙන් පටන් මේ අපි කියන දේවල් මේ පොළොවේ ප්‍රැක්ටිකලි කරන්නේ ඔන්න ඔහොමයි. ඊට පස්සේ ස්කිල් බිල්ඩින්. ඉතාමත් වැදගත්. මොකද ස්කිල් බිල්ඩ් කරේ නැත්නම් ඔයාට ස්මාර්ට් හියුමන් කෙනෙක් වෙන්න බෑ. එතකොට ඔයාට මේ අවුරුද්දේ පටන් ගන්න පුළුවන් ස්කිල් එකක් තමයි ඉන්වෙස්ටිං ස්කිල් එක. කොහොමද මම ඉන්වෙස්ට්මන්ට්ස් කරන්නේ? කොහොමද මම සේවිංස් ටික බිල්ඩ් කරලා ඉන්වෙස්ට්මන්ට් වලට ඔක පරිවර්තනය කරගන්නේ? ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නේ. FD වල සල්ලි දාන්නේ. යුනිට් ට්‍රස්ට් වලට යන්නේ. එහෙම නැත්නම් මම කොහොමද රියල් එස්ටේට් වල ඉන්වෙස්ට් කරන්නේ? ඔන්න ඔය ඉන්වෙස්ට්මන්ට් ස්කිල් එක බිල්ඩ් කරන්න පුළුවන්. එතකොට පුළුවන් නම් අපේ වීඩියෝස් බලන්න. මේ සම්බන්ධව තියෙන වෙන වීඩියෝස් ඕන දෙයක් බලන්න ස්කිල් එක බිල්ඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාට ගෙදර පොඩි වෙලාවක් තියෙනවා නම් වීකෙන්ඩ් එක ෆ්‍රී නම් සමහර වෙලාවට ඔයාට ප්ලම්බින් පයිප් අලුත් වැඩියාව. එහෙම නැත්නම් AC මැකැනික්. එහෙම නැත්නම් වෙහිකල් මැකැනික්. ඔය වගේ කෝස් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ කියන සයිඩ් හසල් එක රෙස්ටෝරන්ට් එකක් පටන් ගන්නවා නම් සමහර බේකරි කෑම නිෂ්පාදනය පිළිබඳව NVQ කෝස් එකකට ජොයින් වෙන්න පුළුවන් මේ වෙලාවේ. එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේෂන්, සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේෂන්. ඩිස්ප්ලේන් ඇකඩමි එකක් පටන් ගන්නවා කන්ටෙන්ට් ක්‍රියේෂන් වැඩක්. එතකොට අන්න ඒ වගේ අලුත් කෝස් එකකට අලුත් ප්‍රෝග්‍රෑම් එකකට කොහොමද ඔයා ජොයින් වෙන්නේ? මම පර්සනලි මමත් මේ අවුරුද්ද 2026 තියාගෙන ඉන්නවා මගේ ඒරියා එකේ ෆයිනෑන්සින් සම්බන්ධව අලුත් කෝස් එකකට මම ජොයින් වෙනවා. මම ඕල්රෙඩි ජොයින් වෙලා ඉන්නේ. ඒ වගේ ස්කිල් බිල්ඩින් අලුත් අවුරුද්දට මොකද්ද ඔයා කරන්න බිල්ඩ් අප් කරන ස්කිල් එක. සමහරවිට ඔයාට පබ්ලික් ස්පීකින් කරන්න ඕන නම් මිනිස්සුන්ට කතා කරන්න. මේ අපි වගේ මෙතන ඉස්සරහට ඇවිල්ලා පොඩ්කාස්ට් එකක් කරන්න කැමති නම් පබ්ලික් ස්පීකින් කරන්න කැමති නම් ස්කිල් බිල්ඩින් මේක පාවිච්චි කරන්න ටෝස් මාස්ටර් ක්ලබ් එකකට බැඳෙන්න. ඔයාට මිනිස්සුන්ට කතා කරන්න අවශ්‍ය නම් ඔයාට පබ්ලික් ෆිගර් එකක් වෙන්න ඕන නම් ටෝස් මාස්ටර් ක්ලබ් එකකට බැඳෙන්න. ස්කිල් බිල්ඩින්
ඊට පස්සේ රිලේෂන්ෂිප්ස්. ඔයා මිනිස්සු අතරට යන්න කැමති නෑ. බයයි. මිනිස්සු දැක්කාම ඔයාට හිතෙනවා මාව රිජෙක්ට් වෙයිද? එහෙම හිතන්න එපා. මේක තමයි හොඳම වෙලාව රිලේෂන්ෂිප්ස් බිල්ඩ් කරන්න. ඔයාට විසිටින් කාඩ් එකක් නැත්තම් හදාගන්න විසිටින් කාඩ් එකක්. විසිටින් කාඩ් එක හදාගෙන තමන් හම්බෙන කට්ටියට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරන්න. මම මේ so and so මම Mr. X මම සමන් මට තියෙනවා මෙන්න මෙහෙම පොඩි බිස්නස් එකක්. මගේ බිස්නස් එකේ මම මෙන්න මේවා කරන්නේ. ඕන වෙලාවක මට කතා කරන්න. මෙන්න මගේ කාඩ් එක. රිලේෂන්ෂිප්ස් හදන එක. ඊට පස්සේ සමහර වෙලාවට ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න යාළුවෝ අතර. WhatsApp group වලට බිස්නස් එක ගැන තොරතුරු දාන්න. බිස්නස් එකට පුළුවන් තරම් ඔයා කස්ටමර්ස් ලව ගෙන්න ගන්න වැඩ කරන්න. ඒ වගේ රිලේෂන්ෂිප්ස් බිල්ඩ් කරන්න. සමහර වෙලාවට පාටි එකකට ගියාම ඔය බීලා නාස්ති වෙලා ඉන්න එපා. පාටි එකට ගියාට පස්සේ මිනිස්සුත් එක්ක කතා කරන්න. විසිටින් කාඩ් එක ෂෙයා කරගන්න. ඔන්න ඔය වැඩ. ඊට පස්සේ වෙඩින් එකට ගියාම තමන්ගේ බිස්නස් එක ගැන ප්‍රොමෝට් කරන්න. හොඳම දේ තමන්ගේ බිස්නස් එක, තමන්ගේ ව්‍යාපාරය, තමන්ගේ ප්‍රොෆෙෂන් එක මිනිස්සු අතරට ගෙනියන්න ඉන්න හොඳම කෙනා තමයි ඔයා. එතකොට කොහොමද තමන්ගේ රිලේෂන්ෂිප්ස් වැඩි කරගන්නේ? තමන්ගේ කනෙක්ෂන්ස් වැඩි කරගන්නේ කියන එක ගැනත් ඔයා හිතන්න ඕන. එතකොට මෙන්න මේ ඒරියාස් හතරේ financial stability and independence, health and fitness, skill building, relationships. මං හිතන්නේ මේක 360 degrees අංශක 360කින් මිනිස්සෙකුට දියුණු වෙන්න පුළුවන් ඒරියාස් හතරක්. එතකොට මේක හිතන්නකෝ ඔයා දැන් ඔයා මෙතන ඉන්නේ. හරිද? 2026 ඔයා මෙතන. හරිද? අපි දැන් බලමු කොහොමද මේ ගෝල් එක සෙට් කරගන්නේ කියලා. 2026 ඔයා මෙතන ඉන්නකොට ඔයාට පුළුවන් පළවෙනි කාරණේ විදියට ඔයාගේ SWOT එකක් ගහලා බලන්න. SWOT එක ගැන කට්ටිය අහලා තියෙනවනේ. ඔයාගේ SWOT එකක් ගහලා බලන්න. SWOT එක කියන්නේ මොනවද? ඔයාගේ strengths. මොනවද ඔයාට තියෙන strength? strengths කියන්නේ ඔයාගේ ශක්තිය. ඔයාට සමහරට ශක්තියක් ගැන ඔයාගේ ශක්තියින් විදියට සමහරලාට තියෙන්න පුළුවන් මිනිස්සුන්ට කතා කිරීමේ හැකියාව. සමහර වෙලාවට ඔයා බිල්ඩ් කරපු මොන හරි ස්කිල් එකක්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර තියෙන ලොකේෂන් එක. ඒ වගේ හැමදේම දැන් ඔයාගේ ලොකේෂන් එක සමහර ඉස්කෝලයක් ළඟ නම් නැත්නම් පාර අයිනේ නම් ඒ වගේ එකක්. නැත්නම් ඔයා බිල්ඩ් කරපු රෙපියුටේෂන් එකක් ඔයාගේ තියෙනවා. ඔයාගේ ඉන්ඩස්ට්‍රි එකේ ඔයා ටිකක් තැනකට ආපු මිනිස්සෙක් නම්. ඒ ඔයාගේ ශක්තිය. ඔයා ඉස්සෙල්ලා බලන්න දැනට ඔයාගේ මොනවද තියෙන හැකියාවන් ශක්තියින් මොනවද කියලා. ඊට පස්සේ බලන්න ඔයාගේ තියෙන වීක්නස්. තමන්ගේ දැනට තියෙන වීක්නස්. ගොඩාක් අයගේ තියෙන වීක්නස් එක තමයි කම්මැලිකම. දෙයකට අත ගැහුවට කරන්න කම්මැලි. කරන්න තේරෙන්නේ නැහැ. තේරුණත් කරන්න ඇඟට එන්නේ නැහැ. ඒකයි අපි ඉස්සෙල්ලා කිව්වේ health and fitness තියාගන්න. එතකොට ඔයාට දේවල් කරන්න අර එනර්ජි එක හම්බ වෙනවා. ඊට පස්සේ වීක්නස් ගොඩක් වෙලාවට අපිව අපේ තියෙන කැමැත්ත වලින් අපිට ඒවා ඇචීව් කරගන්න බැරි වෙන්න වීක්නස් බාධාවක් වෙනවා. ඒතකොට අයිඩෙන්ටිෆයි කරන්න ඔයාගේ තියෙන වීක්නස් මොනවද කියලා. ඊට පස්සේ බලන්න ඔයා මේ විදියට අලුත් වැඩක් කරොත් ඔයාට තියෙන අවස්ථා opportunity මොනවද කියලා. සහ මේ වැඩේ කරගන්න බැරි වෙන්න අපිට තියෙන threats තර්ජන මොනවද කියලා. දැනට ඔයා ඉන්නේ කොහෙද කියලා පොඩි SWOT එකක් ගහලා බලන්න. SWOT එකක් ගහලා personal SWOT එකක් ගහලා ඔයාගේ business එකට SWOT එකක් ගහලා business එකට තියෙන strengths ඒ strengths වලට අපිට තියෙන බාධාවල් අපිට තියෙන threats සහ අපේ weaknesses අපේ තියෙන අඩුපාඩු සහ ඔයාට තියෙන opportunities ඔයාට grow වෙන්න තියෙන opportunities මොනවද? ඔයා grow වෙන්න තියෙන opportunities මොනවද කියලා open mind එකකින් බැලුවොත් ඔයාට සෑහෙන opportunities තියෙනවා. ලංකාව ඇතුලේ වගේම ලංකාවෙන් එළියේ. ඔයාගේ investment portfolio එක කොයි level එකට ඔයාට ගෙනියන්න පුළුවන්ද? ඔයාට fitness කොයි විදිහේ goal එකක් ගන්න පුළුවන්ද? ඒ හැම opportunity එකම identify කරන්න. ඊට පස්සේ මෙහෙම ඉන්න ඔයාට අපේ ජර්නි එක ඉවර වෙනකොට 2026 අපි 2027 ස්ටාර්ට් කරනකොට ඔයාගේ ඒම් එක මොකද්ද? ඔයාගේ ගෝල් එක මොකද්ද? කියන එක සෙට් කරන්න. ඔයාගේ ඒම් එක හරි ගෝල් එක හරි දැනට තියෙන ඉන්කම් එක 150ක් වැඩි කරගන්න. දැනට තියෙන ඉන්කම් එක 100ක් වැඩි කරගන්න. ඔයාගේ බර කොච්චර කිලෝ ගණක් අඩු කරගන්න ඕනවද? අන්න ඒ වගේ ගෝල් එක සෙට් කරන්න. එතකොට දැනට තියෙන එක අපි මේකට කියනවා current position.
එතකොට ඔයාගේ කරන්ට් පොසිෂන් එක ඊට පස්සේ ඔයාගේ මෙතන තියෙන්නේ ඔයාගේ ගෝල් එක. එතකොට මෙතනින් ඉඳන් මෙතනට යෑම තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒකට SWOT එක ගහගෙන ඒම් එක හදාගෙන ඊට පස්සේ මේක ඇචීව් කරන්න කොහොමද? ඔයාගේ උපක්‍රම ස්ට්‍රැටජිස්. එතකොට ඔයාට අපි කතා කරපු අර ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් එක ගන්න, ෆයිනෑන්ෂල් ග්‍රෝත් එක ගන්න නම් සයිඩ් හසල් එකක් කරනවා. නැත්තම් වෙනම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. නැත්තම් ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් ඔයාගේ ස්කිල් බිල්ඩ් කරනවා NVQ එක කරනවා. NVQ තමන්ට අදාළ වෙන මොකක් හරි කෝස් එකක් කරන්න පටන් ගන්නවා. ස්ට්‍රැටජිස්. නැත්තම් විසිටින් කාඩ් එකක් හදාගෙන මිනිස්සු ගාවට තමන්ගේ බිස්නස් එක අරන් යනවා. Facebook page එක හදනවා, Instagram එක හදනවා, content create කරනවා. ස්ට්‍රැටජිස් හදාගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන monthly අපි කියමුකෝ January, February, March ඒ වගේ monthly ඔයා මේකට KPI set කරන්න ඕන. KPI. KPI කියන්නේ මොකක්ද? Key Performance Indicators. කාර්ය සාධනය. ඔයා කොච්චර achieve කරාද මේක? මේ මට achieve කරන්න ඕන ultimate goal එක 2024 මම තියපු goal එකේ මේ එක මාසෙට January, February, March ඒ එක මාසෙට KPI set කරන්න. කොච්චර level එකකට මම achieve කරාද? උදාහරණයක් දෙන්න. ආදායම 150කින් මට වැඩි කරන්න ඕන. 150 ආදායම වැඩි කරන්න ඕන. එහෙනම් ජනවාරි මාසේ 105ක්. පෙබරවාරි තව 110ක්. මාර්තු තව මෙච්චර ප්‍රමාණයක්. අන්න ඒ වගේ key performance indicators set කරන්න. මේ මාසෙට මම කොච්චර achieve කරනවද? මේ මාසෙට මම තව කොච්චර යනවද? කියන KPI එකක් ඔයාට set කරගන්න ඕන. එතකොට මේ දේ හදාගෙන ඔයාට පුළුවන්කම තියෙන්න ඕන මේක ඔයාට හැම වෙලේම පේන තැනක තියන්න. ඩෑෂ්බෝඩ් එකක්, එහෙම නැත්නම් නෝටිස් බෝඩ් එකක්, වයිට් බෝඩ් එකක්. ඒ වගේ Tamanට පේන තැනක මේක තියුවොත් විතරයි ඔයාට හැම වෙලේම මේක පේන්නේ. මම දැකපු ගොඩක් සාර්ථක ව්‍යාපාරිකයෝ ගොඩක් වෙලාට මේ වගේ එක එයාගේ නිදන කාමරයට යන තැන. මොකද දවසට දෙපාරක් අනිවාර්යයෙන් මෙතෙන්ට යවෙනවනේ යාට. උදේ නැගිටලා එන ගමනුයි රාට ආයේ නැවත නිදාගන්න යනකොටයි ඌට ඒක පේන්නේ ඌ ගාව තියෙනවා. මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් ඔයාට හදලා තියාගන්න පුළුවන් වයිට් බෝඩ් එක මාකප් පෙන් එකකින් හදලා එතන ඔයාටම ඩිස්ප්ලේ වෙන විදියට තියාගත්තොත් ඔයාට පුළුවන් වැඩේ කරන්න. මම පොඩක් ඒතර සමරි එකක් විදියට ඔයාට පෙන්නුවොත් එහෙම අපි කරේ මුලින්ම අපි සෙට් කරගත්තා ගෝල්ස් 4ක් ඒරියාස් 4කින් 360 degree financial stability and independence, health and fitness, skill building and relationships. ඊට පස්සේ අපි මොකද කරේ? ඒවට අදාළ වෙන විදියට අපි අපේ current position එක evaluate කරා. 2026ට අපි SWOT එකක් ගහගත්තා. දැන් ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ අපේ ගෝල් එක තියාගත්තා. ඒම් එක හදාගත්තා. ඒම් එකට අවශ්‍ය වෙන ස්ට්‍රැටජිස් ටික ඩෙවලොප් කරා. ස්ට්‍රැටජිස් ටික ඩෙවලොප් කරලා ඒ එක මාසෙට අපි KPI සෙට් කරනවා. ඒ KPI සෙට් වීම මත ඔයාව මොටිවේට් වෙනවා. ඔයා නැවත නැවතත් මොටිවේට් වෙනවා. එතකොට සමහර වෙලාවට මේ ගෝල් එක මෙතනින් එහාට ඔයාට අරන් යන්න පුළුවන්. ඒ ගෝල් සෙට් කරනකොට මතක තියාගන්න මේවා ස්මාර්ට් වෙන්න ඕන. ස්මාර්ට් කියන්නේ ස්පෙસિෆික් ගෝල්ස්. මේවා නම්බරයකින් ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ ආදායම වැඩි කරනවා කියලා හරියන්නේ නැහැ. හරි ආදායම ලක්ෂය ඉඳලා ලක්ෂයෙන් තමාට ගෙනියනවා. ස්පෙસિෆික්. ඊළඟට මේක මෙෂර් කරන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ මේවා ඔයාට ඇචීව් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ ටාගට් ටයිම් එකක් තියන්න ඕන. මේ හැමදේම ටයිම් එකක් තියලා යන්න ඕන. ඒතර ස්මාර්ට් ගෝල්ස්, ස්මාර්ට් ඔබ්ජෙක්ටිව්ස් තමයි මිත්‍රවරුන්ව තියන්න ඕන. රයිට්. පැහැදිලි එහෙනම්. thank you නිලේන්ද්‍ර. පිලර්ස් 4ක් උඩ ඊළඟ අවුරුද්ද දුවාගන්නේ කොහොමද කියන එක අවශ්‍යම වුණත් වඩා හොඳට පැහැදිලි වුණා කියලා මම විශ්වාස කරනවා. ප්‍රශ්න තියෙනවා නම් ඉතින් අහන්න පුළුවන්. දන්නවනේ අපි ඕන වෙලාවක උත්තර දෙන්න ලෑස්තිනේ. එකම කාරණාව අපි මේ පිලර්ස් 4 වැඩේ දුවද්දී අපි හදාගත්ත ඒම්ස් ටිකක් තියෙනවා. ඔයා සජෙස්ට් කරා මාසෙන් මාසෙට KPIs ටික හදාගෙන ඒවත් එක්ක මේක ඩ්‍රයිව් කරන්න කියලා. බැරි වෙලාවත් එහෙම ඒ ඉන්ඩිකේටර්ස් වල තියෙන ගෝල් එකට අපිට මාසෙන් මාසෙට යන්න බැරි වුණොත් ඒක ප්‍රැක්ටිකල් වෙන්නත් එපා. ඉතින් අපිට ප්‍රායෝගික කාරණා ඉන්න පුළුවන්. කඩාවැටීම් වෙන්න පුළුවන්. දේශපාලන ඒ සියලු ඔක්කොම අතන මේක බලපාන මේක මේ සම්මත අතර දුවන එකක් නෙවෙයි. එහෙම වුණොත් එහෙම මොකද්ද කරන්නේ? ඇත්තටම රවි හොඳ ප්‍රශ්නයක්. එහෙම වෙන්න තියෙන chances හරි වැඩි. මේ 100 ගත්තොත් එම 90ක් විතර මිනිසුන් අපේ ෆෑන්ස්ලට ඕක වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාම වෙන්න ඕන මොකක්ද දන්නවද? වැඩේ අතාරින්න නෙමෙයි වැඩේ ස්ලෝ ඩවුන් කරන්න. ඒ කියන්නේ ගොඩක් අය කරන්නේ මේකෙදි වැඩේ අතාරිනවා. හොඳයි හිතන්නකෝ මේ වැඩේ කරගෙන යනකොට සමහරලාට අපි ෆිට්නස් ගෝල් එකක් ගැන කතා කරොත් එම
ටික කාලයක් ඔයා ජිම් එකට ගියොත් එහෙම නැත්නම් ඇවිදින්න ගත්තට පස්සේ සමහරවිට ඉන්ජරි එකක් එනවා. හ්ම්. ඉන්ජරි එක ආවම වැඩේ අතෑරීම නෙමෙයි. ඔයා පොඩ්ඩක් අඩියක් පස්සට ගත්තා. මාසයක් සතියක් දෙකක් විතර ඔයා රෙස් කරා. නැවත පටන් ගත්තා. හ්ම්. එහෙම නැත්නම් ඔයා ෆයිනෑන්ෂල් ගෝල් එකක් පිටිපස්සේ හඹාගෙන යනවා. එක මාසයක් දෙකක් ඔයාට ඒ අවශ්‍ය කරන ආදායම් මට්ටම ගන්න බැරි වුණා. ඩිමෝටිවේට් වෙන්න එපා. හැබැයි ඔයා ඔළුවේ තියෙන්නේ මොකද්ද? ඔයාගේ ඔළුවේ තියෙන්නේ මේ පොඩි පොඩි බැටල්ස් ගහන එක නෙමෙයි. ඔළුවේ තියෙන යුද්ධ දිනන එක. වෝ එක. හ්ම්. බැටල්ස් නෙමෙයි. එතකොට ඔයාට මාසයක් දෙකක් ඔය ආදායම ගන්න බැරි වුණා නම් රවි ප්‍රශ්නයක් නැහැ. ඔව්. හිතන්න මේක මට දිගටම කරන්න පුළුවන්. එහෙනම් තමන් යන්න තියෙන ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කළ හැබැයි ඒත් ඕවරෝල් ගෝල් එක තියාගෙන වැඩේට යන්න. හ්ම්. හ්ම්. ඒකන්ද වැඩේ අතෑරීම නෙමෙයි. වැඩේ ස්ලෝ කරලා පොඩි ස්ටෙප් එකක් බැක් කරලා ආයි ස්පීඩ් එක අරන් යන්න. කිසි අවුලක් නැහැ. වැඩේ අතාරින්න නැතුව යන එක අපිට වැදගත්. ඔව්. ඒ කියන්නේ ඒම් එක සහ ගෝල් එක ඒ විදිහටම ඒ විදිහටම තියාගෙන යන්න ඕන. අනිත් එක රවි මට පොඩි දෙයක් අපේ කට්ටිය ගැන කියන්න ඕන. මොකද ෆෑන්ස්ලා ගැන අපේ කමෙන්ට්ස් මේ අලුතෙන් ජොයින් වෙන කවුරු හරි අපේ කමෙන්ට්ස් බලන්න අපේ කට්ටියගේ පහුගිය එපිසෝඩ්ස් වල මේක ඇත්තටම අපිට හරිම සතුටු හිතන කාරණා තිබුණා. කට්ටිය වාහන ගත්තා කියනවා, MBAs පටන් ගත්තා, මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්ස් පටන් ගත්තා කිව්වා, තමන්ගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරා, සමහර ඉන්වෙස්ට්මන්ට්ස් පටන් ගත්තා කියලා දාලා තියෙනවා. බිස්නස් අරන් ගියපු අය ඉන්නනේ බිටල් එක නෙක්ස්ට් ලෙවල්ට අරන් ගියා. ඉතින් ඒවා ඇත්තටම රවි අපිට කියලා නිම කරන්න බැරි සන්තෝෂදායක කාරණා අපේ ටීම් එකටමනේ. ඒ ක්‍රෙඩිට් එක අපිට දීලා තියෙනවා. ඒ හැමදෙනාම මේක හරිම සතුටුයි. ඒ කියන්නේ අපි හින්දා මොනවා හරි වෙනසක් අපේ මේ සොසයිටි එක ඇතුලේ සහ විශේෂයෙන්ම බලන ඔබ ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා කියන එක ඇත්තටම අපිට විශේෂයෙන්ම අපේ රට ඉන්න මේ පිටරට ඉන්න අපේ සහෝදර සහෝදරියෝ ඉතින් ඒගොල්ලෝ අර මේ හැමෝම තමන්ගේ ලයිෆ් එකේ තමන් ගැන හිතලා තමන් වෙනුවෙන් දෙයක් කරනවා කියන ඒ හැඟීමම අපිට සෑහෙන වැදගත්. ඔව්. මේ පිලර්ස් 4ත් එක්ක 2026 බිල්ඩ් අප් කරන්නේ කොහොමද? අපි දැන් අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත තැන ඉඳලා මේ දක්වා අපි යෝජනා කරා අපි කියන්නේ නිලෙන් යෝජනා කරගෙන ආපු මේ ගේම් ප්ලෑන් එක නිව් ඉයර් ගේම් ප්ලෑන් එක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න ඔන්න අපි තව උදව්වක් කරා. මේ කතන්දර ටික මේ විදිහටම අපි එක ඩොකියුමන්ට් එකකට එකතු කරලා මීට අමතර තවත් කාරණා කීපෙකුත් එක්ක. ඒ කියන්නේ මේ වෙද්දි තියෙන ස්ටේටස් එක සහ ඔබේ ඒම් එක මොකක්ද කියන එක කොලේකට ගන්න පුළුවන් වෙන විදිහට අපි හදපු ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඒක අපි දාන්නම් අපේ WhatsApp group එකේ. WhatsApp group එකේ ඔව් ප්‍රැක්ටිකලි කරන්න නේ කාට හරි. ප්‍රායෝගිකව පිළිපදින්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් එකක්. මේකම හැදුවත්තර දැන් මේකට සමහර වෙලාවට මේකෙත් තව ඒ කියන්නේ ඒක අපිට කරන්න පුළුවන් වෙලාවේ පොඩි ඉඩ පාසුකම් අඩුවකුත් තියෙනවනේ. එකක් තියෙනවා සහ මේක තව පොඩ්ඩක් තේරුම් ගන්න අවශ්‍යයි සමහරට ඉන්න පුළුවන් මේ කියපු කාරණාව. ඒතකොට අරක බලුවොත් තව ටිකක් වැඩේ තේරෙනවා. සහ ඒක ඩීටේල් තියෙනවා. PDF විදිහේ ඩොකියුමන්ට් එක තියෙන අපේ WhatsApp channel එකේ link එක තියෙනවා first comment එකේ episode එකේ ඒකට යන්න. තාම channel එකට join වෙලා නැත්නම් ඒක හරහා join වෙන්න පුළුවන්. නැත්නම් 076 602 61 71 අපේ WhatsApp number එකට WhatsApp message එකක් දාන්න. කොහොමද අපි contact කරන්නේ WhatsApp channel එකේ join වෙන්න. WhatsApp channel එකේ අපි pin කරලා තියෙනවා මේ document එක. ඒ document එක අරගෙන මුලින් ඉඳන් හිමීට පාඩුවේ සීරුවට කියවන්න. එතකොට මේ කතා කරපු දේවල් ටික තව පොඩ්ඩක් ඔලුවට යයි. සහ ඔබ මේ වෙලාවේ ඉන්න තැන සහ යන්න ඕන තැන මොකක්ද කියන එක ඩොකියුමන්ට් එකේ කෙලිම වගු ගහලා සෙල්ලම් දාලා අපි ලෑස්ති කරලා හදලා තියෙන නිසා ඔබට හරිම පහසුයි ඒක පුරවගෙන පාඩුවේ වැඩේ කරන්නයි තියෙන්නේ. සමහර කෙනෙක් ඉන්නවා ඊටත් වඩා ක්‍රියේටිව් කෙනෙක්. හරියට. මේ අපි දැකලා තියෙනවා. අපි අපේ ඩොකියුමන්ට් එක අපි යෝජනා කරනවා විෂන් බෝඩ් හදන්න. ඒ වගේ වැඩ යෝජනා ගෙනවම හරි ලස්සනට කරන මිනිස්සු ඉන්නවා. මේ ඒගොල්ලන්ට වඩා මේක තව තවත් ඩෙවලොප් කරලා ගන්න. ඒක කොපිරයිට් එකකුත් නැහැ. ඔයගොල්ලෝ පාවිච්චි කරන්න. ඔව්. ඒගොල්ලෝ අපිට ඒක වැදගත් වෙන්නේ. හොඳ විදිහකට ලස්සන විදිහකට නමුත් මේ බේස් එක තියාගෙන. මේ බේස් එක මත හිඳගෙන එතනින් උඩට ඔබට ආස හිතන විදිහකට නිර්මාණශීලී විදිහකට ඔබට මේ වැඩේ කරන්න හිතන විදිහකට ඒ දේවල් ඩෙවලොප් කරන්න කියලා අපි ඔන්න යෝජනා කරනවා. ඔන්න ඔබ තමයි ඉතින් අපි 2026 ජනවාරි 1 වෙනිදා ඔබට මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ කරගත යුතු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි දෙන ගිෆ්ට් එක නේ නිලෙන්ද්‍ර. අනිවාර්යයෙන්. ඒක මොකද අපි මේ අවුරුද්ද අපි ගිය පාර එපිසෝඩ් එක කිව්වා කරන්න වැඩ බලාපොරොත්තු වෙන අපේ වැඩසටහන් ටික. ඉතින් ඒවත් එක්ක යන්න වැඩේ හරියට පටන් ගන්න අවුරුද්ද සුබ කරගන්න අපේ පැත්තෙන් අපේ ටීම් එක විස්බ්‍රේන් ටීම් එක ඕගලන් ලබා දෙන අපේ ගිෆ්ට් එක තමයි අවුරුදු ගිෆ්ට් එක මේ ගේම් ප්ලෑන් එක. එහෙනම් අමතක කරන්න එපා අපේ WhatsApp group එකේ තියෙනවා WhatsApp channel එකේ තියෙනවා අපේ PDF එකේ කරගෙන මේ වැඩ ඉස්සරහ කරන් යන්න කියලා අපි උට යෝජනා කරනවා. 076 602 61 71 පහුගිය අවුරුද්දේ අපිත් එක්ක සම්බන්ධ වුණා වගේම නොකඩවා අපිත් එක්ක ඒ කනෙක්ෂන් එක තියාගෙන යන්න ඕගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න ඕගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න මේ අවුරුද්දේ ලබා ගන්න ඕන අලුත් දැනුම මොනවද කියලා අපිට යෝජනා කරන්න අපි අලුත් ප්‍රෝග්‍රෑම් අරන් එන්න. එතනින් එහාට ගිහිල්ලා ඔබේ දැනුම ඊළඟ ලෙවල් එකට අරන් යන්න.
නිලෙන් යෝජනා කරන්නේ ස්කිල් එකක් ඩිවලොප් කරගන්න කියලා. ස්කිල් එකක් ඩිවලොප් කරගන්න ඔබට හොඳයි කියලා හිතන ස්කිල්ස්. ඒ කියන්නේ ඊළඟ අවුරුදු 5 10 තුල මේ මහ පොළොවේ වැඩ කරන ස්කිල්ස් ටිකක් අපි මේ විදිහට අඳුරගෙන තියෙනවා. ඒ ස්කිල්ස් ඕගොල්ලෝ ගාවට අරන් එන්න අපි ප්‍රෝග්‍රෑම් සීරීස් එකක් ලෑස්ති කරගෙන තියෙනවා. වර්ක්ෂොප් සීරීස් එකක් ලෑස්ති කරගෙන තියෙනවා. ඒකේ පළවෙනි පියවර විදිහට අපි ලෑස්ති කරගෙන තියෙනවා කන්ටෙන්ට් ක්‍රියේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඕගොල්ලන්ගේ ඇතුලෙන් ඉන්න නිර්මාණශීලී මනුස්සයව කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට එළියට ගන්න සති 12ක මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකක් අපි ලෑස්ති කරගෙන තියෙන්නේ. හරිම වටිනවා සහ A to Z මේ වැඩේ කොහොමද පිළිවෙලට ප්‍රැක්ටිකලි වෙන්නේ කියන එක අපි ප්ලෑන් කරලා තියෙනවා. වැඩි දවසක් නෑ ජනවාරි 15 වෙනිදා පටන් ගන්නවා. දවස් 12ක ප්‍රෝග්‍රෑම් එකක් මාස 3ක ප්‍රෝග්‍රෑම් එකක් විදිහට තමයි යන්නේ. ඒ නිසා දැන්ම කතා කරන්න කල් දාන්න ඕනේ නැහැ. කන්ටෙන්ට් එක මොකක්ද සහ ජොයින් වෙන්නේ කොහොමද වැඩේ වෙන්නේ මේ ඔක්කොම විස්තර ඇතුව දැනගන්න පුළුවන්. 076 602 61 71 තමයි අපේ නම්බර එක. WhatsApp එක හරහා කෝල් එකක් දීලා වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් සිද්ධ වෙන්නේ. වැඩේ පහසුයි. කන්ටෙන්ට් ක්‍රියේෂන් ප්‍රෝග්‍රෑම් එක ගැනත් වැඩිදුර තොරතුරු ඔබට දැනගන්න පුළුවන්. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ අවුරුද්දේ ඉතුරු කාල සීමාවත් අපි එකතු වෙලා ගොඩ යන විදිහ සැලසුම් කරලා තියෙනවා. ඒ හැමදේම අපි ලෝභ නැත ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. නිලේන්ද්‍ර සහ අපේ සියලුම රිසෝස් පර්සන්ලා මේ වෙද්දී සන්නද්ධ වෙලා ඉන්නේ කොහොමද වැඩේ කරන්න කියන එක සම්බන්ධයෙන් අපි මේ හැමෝමත් එක්ක ඉස්සරහට එනං මේ වැඩේ මේ අවුරුද්ද සුබ කරගන්න විදිහට අරගෙන යමු. එහෙනම් 2026 ඔයාට ජය වේවා. වඩත් ජයවා හැමෝටම ජය වේවා. මොටම ගොඩ දාගමු. අපි එකතු වෙලා මේ අලුත් අවුරුද්ද සැබෑම සුබ නිර්මාණශීලීව සහ අපි හැමෝම ගොඩ යන අලුත් අවුරුද්දක් බවට අපි එකතු වෙලා පරිවර්තනය කරගමු. ජය වේවා.